ආයුබෝවන් දුවල පුතාලා සිත්තම් පාසල YouTube channel එකට අදත් ඔයාලාව ආදරෙන් පිළිගන්නවා. දුවල පුතාලා තවමත් සිත්තම් පාසල YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් all click කරන්න. එතකොට මේ වගේ වීඩියෝ සිත්තම් පාසල channel එකට දානකොට දුවල පුතාලට දැනගන්න පුළුවන් වෙනවා. මේ චිත්‍රපාඩම් යාළුවන්ටත් share කරන්න, like කරන්න. දුවල පුතාලට අද මම කියලා දෙන්නේ මේ අඹ කොළ අත්ත පාට කරන විදිය. ඉතින් අඹ කොළ අත්තක් අඳින විදිය නම් දුවල පුතාලට පුළුවන් ඇති. ඒක ඉතින් හරියම ලෙහෙසි. අඹ කොළේ තියා මෙහෙම දිග කොළයක් නේ අඹ කොළේ කියන්නේ. අඹ කොළේ කියන්නේ ඉතින් මෙහෙම දිගයි. ඊගාවට මේ අඹ කොළේ ඉරි රටාවක් තියෙනවා. ඒ ඉරි රටාව අර මෙහෙම ඉරි රටාවක් තමයි අඹ කොළේ තියෙන්නේ. මේ වගේ. ඉතින් දැන් ඒකින්ද මේ අඹ කොළේ නම් දුවල පුතාලට ඇඳ ගන්න පුළුවන් වෙයි. ඉතින් පාට කරන විදිය දැන් අද පොඩ්ඩක් බලා ගන්නකො. අඹ කොළ අත්ත ටිකක් පැන්සලෙන් තදට ඇඳගත්තා. ඒ දුවල පුතාලට පේන්න ඕන හින්දා නැත්නම් අර පැන්සලෙන් ලාවට ඇඳොත් එහෙම දුවල පුතාලට කැමරාවෙන් පේන්නේ නැති හින්දා. ඉතින් දුවල පුතාලා මේ වගේ තදට ඇඳ ගන්නත් එපා පාට කරනකොට. ඉතින් අර දුවල පුතාලට හොඳට පේන්න ඕන හින්දා තමයි මම මේ ටිකක් තදට ඇඳගත්තේ. හරි එහෙනම් දැන් මම මේක පාට කරනවා. මම මේක ඉස්සලාම මෙන්න මේවා දණ්ඩ පාට කරනවා. පැස්ටල් මාධ්‍යෙන් උනත් පාට කරන ක්‍රමවේද ගොඩක් තියෙනවා. ටෙක්නික් ගොඩක් තියෙනවා. අද මම මේ කියලා දෙන්නේ දුවල පුතාලට ලේසියම ඕනම චිත්‍ර බැරිම පාට කරන්න බැරිම දුවල පුතාලා කාට හරි උනත් අල්ල ගන්න පුළුවන් ලේසියම ක්‍රමයකට තමයි අද මම මේ අඹ කොළ අත්ත පාට කරන්නේ. මම සාමාන්‍යයෙන් මගේ channel එකේ මම අඳින ඒවා පාට කරන ඒවා ඔක්කොම කියලා දෙන්නේ චිත්‍ර බැරිම දුවෙක් හෝ පුතෙකුට අල්ල ගන්න පුළුවන් ක්‍රමයකට තමයි. ගොඩාක් සරලව. ඒ වගේම හොඳට ලකුණු ගන්න පුළුවන් විදිහට. ඊගාවට මම මේකේ මේවට කහ පාට ගන්නවා. කොළවලට කහ පාට ගන්නවා. ඒකාවට ටිකක් තද කොළ පාටක් අරගෙන මේ අඹ කොළවල ඔක්කොගේම ගන්නවා. දුවල පුතාලට කලින් හිතන්න පුළුවන් නම් පසුබිම මෙන්න මෙහෙම මේ වගේ පාටක් හොඳයි මෙහෙම හොඳයි කියලා කලින් හිතන්න පුළුවන් නම් මේ කොළ ටික කොළ පාටින් කරන්න ඉස්සල්ලා පාට කරොත් තමයි හොඳ. නැත්තම් සමහරක් විට පැස්ටල් මාධ්‍යයෙන් දුවල පුතාලා මේක කරද්දී අර මෙහෙ කොළ පාට ගාන ඒවා මෙහෙට කලවම් වෙලා යනවා. ඉතින් ගොඩක් දුවල පුතාලට අර කලින් හිතන්න බැරුව ඇති ඒක මුළු චිත්‍රයම අවසන් වුණාන් පස්සේ තමයි දුවල පුතාලට ඒක හිතන්න පුළුවන් වෙන්නේ. ඉතින් අර ඔබ්ජෙක්ට් ඩ්‍රොයින් ගොඩාක් කරලා හුරු වෙච්ච දුවෙකුට පුතේකට දැන් මගේ පන්තිවල දුවල පුතාලා නම් පසුබිම කලින් හිතන්නත් පුළුවන් ඒගොල්ලන්ට. සාමාන්‍ය ක්‍රමය තමයි ඔබ්ජෙක්ට් ඩ්‍රොයින් එක සම්පූර්ණයෙන්ම ඇඳලා පාට කරලා ඉවරුණාන් පස්සේ පසුබිම තමයි අන්තිමට දාන්නේ. සාමාන්‍යයෙන් ඉතින් ලා නිල් වගේත් ඉතින් ගැලපෙනවා. නැත්තම් ඉතින් තව පාට කීපයක් තියෙනවා. හරි දැන් මම මේ පාට ගා ගන්නවා. මෙහෙම ඒ ටික කොළ පාටින් පාට කරා. ඊගාවට මම මේ ටික පොඩ්ඩක් ෂේඩින් කරනවා ටිකක් තද පාටකින්. මම කළු පාටින් ෂේඩින් කරන්නයි යන්නේ. හැබැයි දැන් මෙන්න මේ වෙලාවේ අපි පසුබිම පොඩ්ඩක් කරගෙන යමු. නැත්තම් අර කළු පාට එහෙම ෂේඩින් කරලා ගත්තම වටේ පොඩ්ඩක් ගෑවෙන්නත් පුළුවන්නේ.
ලානිල් පාටනොත් පුළුවන් මේක පසුබිම කරන්න. කෝ ලානිල් වලින් කරන්න නැතුව පොඩි වෙනසකටත් එක්ක මේ වගේ පාටකින් කරනවා. දැන් මෙහෙම පාට කරලා ඉවර වෙලා සුදු පාට අරගෙන චුට්ටක් මෙහෙම කලවම් කරනවා පසුබිම. ඒතර පාරවල් තියෙනව නැති වෙලා යනවා. ඉතින් තව මේ හරිය ඉතින් තව ටිකක් ඩාර්ක් කරන්න උනත් පුළුවන්. දැන් ඊළඟට මේ කොළ ටික ලස්සන කරගෙන යමු. ෂේඩින් කරගෙන යමු. ඉතින් මේ දණ්ඩත් මම පොඩ්ඩක් මේ හරිය මම ඩාර්ක් කරලා ඊගාට මම කළු පාටින් ෂේඩින් කරනවා. ඊගාවට ලියවෙන්න නැති පෑනක් අරගෙන මේ දැන් අපිට අඹ කොළේ මේ මැද රේඛාව චූට්ටක් මහතට පේනවා. මේ වගේ ටිකක් මහතට ටිකක් පැහැදිලිව පේනවා. නේල් ටිකක් හීනයට තමයි දාන්න ඕනේ. ඉතින් අඹ කොළ සාමාන්‍යයෙන් මෙහෙම කොළවල දෙපැත්ත මෙහෙම ඉස්සිලා වගේ තියෙන්නත් පුළුවන්. එතකොට අපි මේ රේඛා අඳින්න ඕනේ ඒ වගේ පේන විදිහට තමයි අඳින්න ඕනේ. ඒ ගැනත් පොඩ්ඩක් ඔයගොල්ලෝ හිතන්න ඕනේ. දුවල පුතාලා මේ ගානට තමයි අඹ කොළය පාට කරලා ඉවර කරන්න ඕනේ. ඉතින්
ආයමත් පොඩ්ඩක් මතක් කරොත් එහෙම මම මුලින්ම කහ පාට ගෑවා. ඊට පස්සේ තද කොළ පාටක් කොළවල ගෑවා. ඊට පස්සේ කළු පාටින් තමයි ෂේඩින් කරේ. පස්සේ ලියවෙ නැති පෑනක් අරගෙන මේ වගේ ඉර ටික මම ගැහුවා. ඉතින් මැද ඉර චූට්ටක් මහතර ගහනවා. අනිත් ඉරි ගොඩක් හීනියට. එතකොට අඹ කුලේ රටාවක් තියෙනවා. මේ රටාවට තමයි මං ගැහුවේ. දැන් මේ මම ගහපු එකේ මේ සමහරක් ඒවා ලස්සනට පේන්නේ නැහැ. මං ගත්ත පෑන ලියවෙන්න ගත්තා ටිකක් කළා ගහද්දි. එතකොට ඒ පාටත් කලවම් වුණා. මේ වටේ එහෙම කලවම් වුණා. අර ලස්සන කහ පාට එකට ආවේ නැහැ ඒකෙන් හින්දා. ඉතින් කොහොම වුණත් ඉතින් අර ක්‍රමවේදය මේක තමයි. ඉතින් දුවල පුතාලා මීටත් වඩා ලස්සනට මේ අඹ කොළ අත්තක් පාට කරලා හුරු වෙන්න ඕනේ. එහෙනම් දුවල පුතාලට මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකක් අරගෙන ඉතාමත් ඉක්මනින් මම එනවා. මම හිතනවා මේ පාඩම ගැන දුවල පුතාලට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. හොඳයි එහෙනම් දුවල පුතාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.